සුබ දවසක් කියලා පිළිගන්නවා හෙල්ති කිචන් දිනු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම දිනවම අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ හරිම ලේසියෙන් කොහොමද ගෙදරදී ක්‍රිසස් හදාගන්න කියලා. ඉතින් මේක අවශ්‍ය කෙනෙක්ට ස්වයං රැකියාවකට උනත් හරිම ලේසියෙන් අඩු වේදමකින් කරන්න පුළුවන් දෙයක්. මම ක්‍රිසස් හදාගන්න බිත්තර 3ක ප්‍රමාණයක් අරන් තිනවා. මුලින්ම බිත්තරවල සුදු මද සහ කහ මද වෙන් කරන්න ඕනේ. ඉතින් මේ රෙසිපියට අවශ්‍ය වෙන්නේ සුදු මදේ විතරයි. මම ගැඹුරු බෝල් එකක් අරන් තින්නේ මේකට බීට් කරන්න ලේසි ගැඹුරු සහිත බෝල් එකක් ඔයගොල්ලෝ තරගන්න. ඉතින් බෝල් එක ගනිද්දි වතුර නැති හොඳින් වියලි බෝල් එකක් අනිවාර්යයෙන්ම අරගන්න නැත්නම් බිත්තර ඔයගලන්ට බීට් කරන්න බැරි වෙනවා. අනිත් එක තමයි බිත්තර කහමද සහ සුදු මද වෙන් කරද්දී කහමදේ ටිකක්වත් සුදු මදේ එක්ක කලවම් වෙන්නේ නැති වෙන්න බිත්තර සුදු මද ටික වෙන් කරලා අරගන්න ඕනේ. එහෙම වෙන් කරගත්ත සුදු මද වලට මම ලුණු තේ හැඳි අටින් එකක් සහ දෙහි උෂ තේ හැඳි භාගයක් එකතු කරලා මේක හොඳින් බීට් කරගන්නවා. මේ විදිහට මේක විනාඩි 3ක් විතර හොඳින් බීට් කරගන්න ඕනේ. බිත්තර වල පෙන ගතිය හොඳින් ආවට පස්සේ තමයි මේකට සීනි එකතු කරන්නේ. මේ විදිහට පෙන ගතිය හොඳින් ආවට පස්සේ මම මේකට සීනි එකතු කරනවා. මම මෙතන සීනි ග්‍රෑම් 200ක් අරන් තිනවා. සීනි ගනිද්දිත් ඒක හොඳින් බ්ලෙන්ඩ් කරලා තමයි අරගන්න ඕනේ. ඒක ටික ටික එකතු කරගනිමින් මේක දිගටම බීට් කරගන්න ඕනේ. දැන් මම සීනි ටික සම්පූර්ණයෙන්ම එකතු කරගෙන ඉවරයි. බෝල් එකේ වටේ තියෙන ටිකත් හැන්දකින් එකතු කරගනිමින් මේක හොඳින් කලවම් කරගන්න. මෙන්න මේ විදියට මේක කඩාන වැටෙන ගානට ආවට පස්සේ මම මේකට වැනිලා තේ හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරනවා. මම මෙතනදී වැනිලා පවුඩර් එකක් එකතු කරන්නේ. ඔයගලන්ට ඒකට දියර එක උනත් එකතු කරගන්න පුළුවන්. මම ඒක නැවතත් කලවම් කරගන්නවා. මම දැන් මේකට රතු පාට ආහාර වර්ණක බිංදු 2ක ප්‍රමාණයක් එකතු කරනවා. එකතු කරලා ඒකත් හොඳින් කලවම් කරගන්න ඕනේ. මේක බීට් කරද්දී අනිවාර්යයෙන්ම කඩා නොවැටෙන ගානට එන්න බීට් කරන්න ඕනේ. එතකොට තමයි ලස්සනට ක්‍රිසස් එක හදා ගන්න පුළුවන්. බීට් කරලා ඉවරුනහම මෙන්න මේ විදියට කඩා නොවැටෙන ගානට ඇවිල්ලා තිනොනම් ඒක තමයි මේ ක්‍රිසස් වල හරිම පදම. හදාගත්තු ක්‍රිසස් මිශ්‍රණය මම පයිපින් බෑග් එකට එකතු කරගත්තා. මේ තියෙන්නේ 2D කියන නොසෙල් එක. ඒකෙන් තමයි මම මේ රෝස මලේ හැඩයට ක්‍රිසස් එක හදාගන්නේ. ඉතින් බේකින් ට්‍රේ එකට බේකින් පේපර් එකක් එකතු කරලා ඔයගලන්ට පුළුවන් මේ ක්‍රිසස් ටික මේ විදියට හදාගන්න. මේ වෙලාවේදී මම ආවරණ එක ප්‍රී හීට් වෙන්න දාලායි තියෙන්නේ. සීයේ උෂ්ණත්වය යටතේ මම පැයයි විනාඩි 20ක කාලයක් මේක බේක් කරගන්නවා. ඉතින් එක ක්‍රිසස් එකක් ඕගොල්ලෝ උස්සලා බලන්න. එතකොට ලේසියෙන් ගැලවෙනවා නම් බේක් වෙලා ඇති. එහෙම නැත්නම් මේකේ තවත් විනාඩි 10ක් ඕගොල්ලෝ බේක් වෙන්න තියන්න. මෙන්න මේ විදිහට ලේසියෙන් ක්‍රිසස් එක බේකින් පේපර් එකෙන් ගැලවෙනවා නම් ක්‍රිසස් එක හොඳට බේක් වෙලායි තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් හරිම ලේසියෙන් මේක ගෙදරදී හදලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. මගේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකක් විදියට තියන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙන්න. ඔයගලන්ට සුබ දවසක්.